ආයුබෝවන් අපේ අම්මා YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මචං ඒ අපේ අම්මා YouTube channel එකේ කියන විදිහනේ. එතකොට මේක වෙන channel එකක්. ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් එන්නත් බැරි වුණා. ඉතින් අද මේ කම්මැලිකමට මේ ඒ කියන්නේ channel එකේ මේක vlog channel එකක් cooking channel එකක් නෙමෙයිනේ. ඉතින් අර දාන ඔක්කොම දානවා මේකට. දාන දේවල් නෑ ඔක්කොම දානවා වෙලාවක් නෑ වීඩියෝ එකක් දාන්න. ඉතින් ඔය හම්බෙච්ච ගමන් මොකක් හරි කුණු වරපයක් මේකට ඔබනවා. ඉතින් මේ තරහ වෙන්න එපා. මේ බලත් ඔය දාන ඕන එකක් බලනවනේ. කවුලක් නෑ. මේ අද මේ වෙන මේ මාළු රෙසිපියක් ගෙනාවේ. කෙලවල්ලුද සමන් බෝලුද මොක්කුද මාළු జాතියක් ගෙනාවා ගෙදෙට්ට. මේ උන් ටික හදන වීඩියෝ එකක්. ඉතින් ඔය මාළු ටික කපලා ඔය ලුණු සුදු ලුණු ඒ ටික කපාගෙන මේවා කරගෙන මේ 3-5 ටික ඇතලියක දාගෙන හොඳට වැදගනි. වැඩි වැල්වට අරන් විස්තර කියන්න බෑ. මේ වැදගත් නෑ ප්‍රායෝගික නෑනේ. ඒක නිසා මේ ගෙදර මිරිස් කුඩු තිබ්බෙත් නෑ. තිබ්බ ටික දාලා මොනම වැදගත්තා. මචං මේ ඔය 3-5 බදින වෙලාවේ කොහෙවත් යන්න එපා. ඕක කරවුනොත් ගෙදර මිනිස්සුන් ගුටි කන්නවා. මගේ එකත් උන් කළු වෙලාවේ. ඒක ලොකු අවුලක් උනේ නෑ. තා පොඩ්ඩෙන් ගෙදර මිනිස්සුන්ගෙන් ගුටි කාලා මාළු අමුයෙන් කන්න වෙච්ච සීන් එකක් තියෙන්නේ. මේ ඇත්තම කතාව කියනවනම්. ඉතින් මේ මාළු ටික හොඳට අත ගා ගන්න. මේ අත ගන්න තරමට තමයි රස වැඩි. නිසා කම්මැලිකම නැතුව උනන්දුවෙන් පිළිවෙලකට ඒ අත ගන්න කටයුත්ත කරගන්නවා. දැන් ඔය මාළුන්ගේ ගෑවිලා නැහැ නේ. ඇතුලේ ගෑවිලා නැහැ. ඒවට හොඳට ඇතුලෙන් ඔහොම අරගෙන හොඳට ඇතුලට පුරවලා උතට ගාලා හොඳට මෙව කරන්න ඕනේ. අත ගන්න තරමට රස වැඩි. ඔන්න ඒක තමයි මේ රෙසිපිය. අත ගන්න තරමට රස වැඩි. ඊට පස්සේ අර සුදු ලුණු මම ගලේ අඹර ගත්තා. ඊට පස්සේ ඒකට දැම්මා මොනවද මේ කුරුඳුයි එනසාලුයි. මේ ඔක්කොම ගලේ අඹරගෙන තියෙන්නේ. ඒවත් ඔක්කොම අර මාළුත් එක්ක හොඳට මික්ස් කරගන්න. ඉතින් ඔහොම මේ හොඳට අත ගා ගන්න. උඹලා අත ගන්න දන්නේ නැත්තේ නෑනේ. හොඳට අත ගන්න දන්නවනේ. ඒක නිසා අත ගන්න තරමට රස වැඩි. ඒක තමයි ප්‍රධාන මාතෘකාව මේකේ. ඉතින් ඊට පස්සේ අර අරු කියන විදිහට කලවැදි තෙල් ටිකක් දා ගන්නවා මේකට. කලවැදි තෙල් දාලා දාගන්න මචං අර කපාගත්ත ලුණු ටික දාගන්නකොට දැන් වෙන එකෙක් කිව්වොත් එහෙම ගියා ඔක මාළු හදන්න දන්නේ නැහැ මොකක්ද ඒ කරන්නේ කියලා. මේක හදපන්කෝ මේක මරු. මොකට මේ ලුණු ටිකයි කපාගත්ත සුදු ලුණු ටිකක් තක්කාල් ටිකක් කරපිංචා ටිකක් දාලා හොඳට පොඩ්ඩක් එහාට මෙහාට කරලා වැද ගන්න. ඊට පස්සේ මේ අර අත ගාගත්ත ලුණු එක පොඩ්ඩක් සීසන් වෙන්න තියලා මේ ආයෙ ලුණු ටිකක් දාලා ආයෙත් පොඩ්ඩක් අත ගාගෙන මේ ප්‍රමාණිකූලව නිසියාකාරව ඔය ටෙම්පරාදුව උඩින් තැම්පත් කරගන්න ඕන. නිසියාකාරව තැම්පත් කරගන්න ඕන. ඒ තැම්පත් කරගන්න එකේ ක්‍රමවේදයක් තියෙනවා. පිළිවෙලට තැම්පත් කරගන්න ඕන. පේනවනේ. තැම්පත් කරගෙන ඇතිලියත් පොඩ්ඩක් හොදගෙන ඒ ඇතිලිය තිබ්බ මේ මිරිස් අරව මේව ටිකත් ඕකට දාන්න අන්නේ. දාලා ඉවරලා ඉතින් ඔය වහලා තියන්න. මේක සාමාන්‍යයෙන් තෙලෙන් තමයි තැම්බෙන්නේ. තෙලෙන් උයි මස් ඔය මාළු වල තියෙන වතුර වලින්. ඊට පස්සේ මේ ගොර කටියෙන් චුට්ටක් දාගත්තා. ගුලියෙම නෙමෙයි ඈ. ගොර කටියෙන්. මේ ටිකක් දාලා හොඳට පොඩ්ඩක් මේ ඔය හැන්දේ පැත්තෙන් ගන්න එපා. මේ පූර මිට පැත්තෙන් කරන්න. මොකද මේ පැත්තෙන් කරොත් තැලෙනවා. මගෙත් එකක් විතර තැලුණා. මේ කුඩු වුණා මාළු. ඉතින් යටේ ඒවා උඩට දාලා ඒවා යටට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරලා වහලා තියලා විනාඩි 15ක් විතර තියලා බා ගන්න. ඕනනම් කිරි ටිකක් උද්දා ගන්න. පට්ටම රහයි ඈ. ආයි ඉතින් සුපිරියක්ම තමයි. ඔකට try කරලා බලන්න.
එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. රෙසිපිය මරෝ නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.